සැමටම සුබ උදෑසනක්. මම අද ඔබට කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ඊට වසර 15කට පමණ පෙර රීටවුන් ලැබූ ආපදා කළමනාකරණ ජාතික සංසදයේ සභාපතිවරයා විදියට. මේ වෙලාවේ අපිට ඉතාමත්ම කනගාටුදායක තත්යකට අපේ රට මුහුණ දීලා තියෙනවා මේ ස්වභාවික ව්‍යසනය. මේක අපි දන්නවා ආපදාවල් ස්වභාවික ආපදා තියෙනවා. ඒ වගේම මෑන් මේඩ් නැත්නම් මිනිස්සයා විසින් හදන ආපදා තියෙනවා. ඉතින් දැන් මේ ආපදාව අපිට දැන් අර්ථකථනය කෙරෙන්නේ ස්වභාවික ආපදාවක් විදිහට. හැබැයි අපි දන්නවා ඒක මෑන් මේඩ් කියලා කියන්නත් පුළුවන්. මොකද අද ගම් වතුර අපි දන්නවා අපේ රටේ ඒ වගේම ඊට අතීතේ කවදාවත් මේ කඳුකරේ ගම් වතුර ඇවිල්ලා නැහැ. කඳුකරේ කියන්නේ නුවර එළිය ඇතුළු ඒ ලංකාවේ උස් ප්‍රදේශවල ගම් වතුර එන්නේ නැහැ. මොකද ඒ උස් බිම් වලට වැටෙන වතුර බොහොම ඉක්මනට පහළ නිම්න කරා ගමන් කරනවා. එතකොට ජලයේ රැඳීමක් සිද්ධ වෙන්නේ ඒක තමයි ස්වභාව ධර්මයේ න්‍යාය. මොකද අපි දන්නවා උස් බිම් වලට කඳු වලට ජලය ගොඩක් කාලයක් තැන්පත් වෙලා තිබුණොත් අපි දන්නවා ඒ කඳු තුලින් ජලය කාන්දු වෙලා විවිධ පැති වලින් අපිට අහන්න දකින්න ලැබෙන්න පුළුවන් මේ earthquake එහෙම නැතිනම් මේ නායෑම් කියන తත්වය. එතකොට මේ නායෑම් දැන්ට අපි වර්ෂාපතනේ අධික වර්ෂාවේ ප්‍රශ්නයේ දැන් මේ වෙලාවේ මුහුණ දුන්නට බොහොම ඉතාම ඉක්මනට තව දින කිහිපෙකින් අපිට නායෑම් අහන්න ලැබෙයි, දකින්න ලැබෙයි. ඒකට මේකෙන් තමයි අපි දැන් වඩාත්ම පරිස්සම් වෙන්න ඕනේ. මොකද අපි දන්නවා වර්ෂාවෙන් අපිට ගැලවෙන්න ක්‍රම තියෙනවා. අධික ගම් වතුරනොත් ගැලපෙන්න සාපේක්ෂ ක්‍රම සහ විදි තියෙනවා. හැබැයි මේ නායෑම් කියන එක කල්ැතුව අවබෝධ කරගෙන නොහිටියෝ අපිට ශනිකෝ සිද්ධ වෙන මේ නායෑම් වලින් ජීවිත සහ දේපල බේරගන්න ඉතාම අමාරු වෙනවා. එතකොට මේ ජීවිත සහ දේපල බේරගන්න මේ නායෑම් වලින් අපි තමුන්ගේ නිවස පිටා තියෙන පරිසරය ගැන විමසිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම කඳු, ඒ වගේම පස් කඳු, ගල්, විශාල ගල් වගේ ගල් මෙන්න මේ වගේ දේවල් තමුන්ගේ වාසස්ථානය අවට උස් ප්‍රදේශ වල පිහිටලා තියෙනවද කියලා පරීක්ෂාකාරී වෙන්න ඕනේ. ඒ වගේම ඒ ආශ්‍රිතව ඒ කඳු ප්‍රදේශ ආශ්‍රිතව ජලාශ වගේ දේවල් තියෙනවද? එහෙම නැතිනම් ගස් උදුරා දැමීම්, ගස් කැපීම්, කැලෑ සුද්ධ කිරීම වගේ දේවල් තියෙනවද? එහෙමත් නැත්නම් භූමියේ යම් තැන්වල පිපිරීම්, කාදන තත්ත්වයන් තියෙනවද කියලා අපි විමසිලිමත් වෙන්න ඕනේ. මේ භූමියේ තියෙන මේ කාදන තත්ත්වය ඉතාමත්ම අවදානම් වෙනවා නායෑම් වලට. මොකද අපි දන්නවා මේ වතුර මේ කියන සිදුර ඔස්සේ කන්දෙන් පහළට ගමන් කළා මේ නායෑම් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට මම මේ කතා කරන මේ මොහොතේ මම ඉන්නේ මේ හයිලෙවල් පාර ආශ්‍රිතව පුවක්පිටිය ඇස්වතු හන්දිය කියන තැන මගේ නිවසේ ඉඳලා කිලෝමීටර්
මීටර් 500ක්වත් දුර නෙමෙයි. දැන් මගේ නිවස තියෙන්නේ මහ පාර හයිලු පාර අයිනේ. දැන් මේ මොහොතේ කිසිම වාහනයක් ගමන් කරන්නේ මොකද ඒ හයිලු පාරේ ඇස්වත්ත හන්දිය කියන තැන ඉරන් වල පහන ආශ්‍රිතව ජලයෙන් යට වෙලා. එතකොට හයිලු පාරේ අවිස්සාවේ ඉඳලා කොළඹට යනකොට යට වෙන එකම ස්ථානය මේ ස්ථානය. ඒකට මේ ස්ථානයේ යටවීම තුලින් සමස්ත මුළු හයිලෙල් පාරම කොළඹ දක්වා යන වාහන සියල්ල එනහිටලා තියෙනවා. ඉතින් එතකොට මේ මොහොතේ අධික වර්ෂාපතන පතනය වෙනවා. අධික සීතල තියෙනවා. සුළං තත්ත්වයන් තියෙනවා. ඉතින් මේක කාලගුණ දෙපාර්තමේන්තුව තව දින කිහිපයක් තියෙන බවට ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට දැන් අවුරුදු 300 විතර පස්සේ නම් මෙච්චර විනාශයක් වෙලා තියෙන්නේ. ඉතින් මෙතෙන්දී සැලකිලිමත් වෙන්න ඕන විශේෂ කාරණයක් තියෙනවා. ඒක තමයි අපි දන්නවා අපේ රජවරු රජ කාලේ පරාක්‍රම සමුද්‍රය වෙන්න පුළුවන්, තිසා වැව වෙන්න පුළුවන්, කලා වැව වෙන්න පුළුවන්. මේ ජලාශ සාගර පරයන ජලාශ හැදුවේ පහත් බිම් වල. අන්දාලපුර පොළොන්නරු වගේ පහත් බිම් වල කඳුකර ප්‍රදේශවල කවදාවත් රජවරු ජලාශ හැදුවේ නැහැ. නමුත් අපි දන්නවා අපේ කඳුකර ප්‍රදේශවල ජලාශ හදලා තියෙනවා. මහෞසා කැලේ කියයි, රන්ටැබේ කියයි, එතකොට පොල් ගොල්ල කියයි, වික්ටෝරියා කියයි. එතකොට මේවා ඔක්කොම කඳුකර ප්‍රදේශවල හදලා තියෙන ජලාශ, කෘත්‍රිම ජලාශ. එතකොට අපේ මුතුන් මිත්තන් කඳුකර ප්‍රදේශ මත කඳු මත ජලාශ හැදුවේ නැහැ. මොකද අපි ඒ දැන් ඔය කඳු මත හදපු ජලාශවල ජලාශ පත්ල අපි හිතමුකෝ කොන්ක්‍රීට් වලින් මේ ආවරණය කරලා තියෙන්න පුළුවන්. නමුත් අපි දන්නවා කාලගුණයත් එක්ක කාලයත් එක්ක මේවා විනාශ වෙලා මේවා පුපුරා යම් ගිහිල්ලා ඒ වතුර ලීක් වෙන්න ගත්තාම ඒ කඳු වලින් විශාල ප්‍රමාණයේ නායයන් අනාගතයේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා මේවා ගැන අපි දැන් හිතුවොත් අපිට අනාගතයේදී අපේ ජීවිත, අපේ දේපල රැක ගන්න පුළුවන් වෙයි. දැන් අපි උඩුරට අපි දන්නවා මේ ජලාශ ලීක් කරලා දැනට අවුරුදු 40ක් 50ක් වෙනවා ඇති. අමාරුයි විතරක් අඩුයි. නමුත් දැන් අපි මේ තර්ජනයන්ට, ඒ ස්වභාවික තර්ජනයට මුහුණ දෙනවා. අපි නිතරම කියන කාරණයක් තමයි ස්වභාව ධර්මයට අපිට පිටුපාලා අපේ සංවර්ධන කටයුතු කරන්න බෑ. ස්වභාව ධර්මයට අනුකූල වෙන විදිහට මේ දේවල් කරන්න ඕනේ. කෙසේ වෙතත් මේ තියෙන තර්ජනය ඊටාම මුස්ලිමත් වේතු කාරණයක්. දැනටමත් ජීවිත දේපල විශාල ප්‍රමාණයක් විනාශ වෙලා තියෙනවා. ඒ නිසා තවදුරටත් මේ ව්‍යසනය වළක්වන්න මේ දීර්ඝකාලීන සැලසුම් සහ කෙටි කාලීන සහ මධ්‍ය කාලීන සැලසුම් අවශ්‍ය වෙනවා. මේ ආපදා කළමනාකරණය කියන එක මොකද අපේ රට විදූපතක්. අපේ රටේ වටේම තියෙන මොහොත. මේක නිතරම නිර්දික මෝසම් සුළං, ඊසාන්දික මෝසම් සුළං වගේ නිතරම ජලාශ්‍රිතයි. ඒ නිසා පිට රටක මහද්වීපයක් ඇතුලේ තියෙන රටක කන්දක් උඩ ජලාශයක් හැදුවා කියලා අපේ රට ඒකට ඒ විදිහටම හදන්න සුදුසු රටක් නෙමෙයි. මෙන්න මේ දේවල් අතීතයේ කල්පනා කරන්න තිබුණා. අද අපි දන්නවා ওই ජලාශ හදන්න ප්‍රධානම හේතුව උනේ ජල විදුලිය උත්පාදනය. දැන් ඒ කාලේ ජල විදුලිය විතරක් විකල්පයක් විදිහට තිබුණාට අද කාලේ හිරු බලය, සෝලර් පවර් වගේ දේවල් තියෙනවා. ජල විදුලිය අභිභවා ගිය බල ශක්ති උත්පාදන ක්‍රම. ඉතින් එතකොට අපේ පරිසරයත් රැකගෙන ස්වභාව ධර්මයේ බේරගෙන ජීවිත දේපලත් බේරගෙන කරන්න නම් අපි මේ කඳුකර ස්ථානවල මේ ජලාශ පිහිටවීම වහාම නතර කරන්න ඕනේ. හදලා තියෙන ජලාශවල තාක්ෂණික තත්ත්වයන් පරීක්ෂා කර බලා අපිට ඒවා වහලා දාන්න පුළුවන් නම් වහලා දාන්න ඕනේ කියන පණිවිඩය අපි දෙන්න කැමතියි. අපිට පුළුවන් මේ ජල විදුලිය අද පැත්තකට දාලා සෝලර් පවර් මුළු රටටම ආලෝකමත් කරන්න පුළුවන්. මුළු රටටම විදුලිය දෙන්න පුළුවන්. ඒ නිසා අද වර්තමාන තාක්ෂණය මේ හැම දෙයකම පාවිච්චි කරලා අපේ ජීවිත සහ දේපල බේර ගන්න ඕනේ.
ඒ වගේම මේ වෙලාවේ පවතින ව්‍යසනයෙන් අවබෝධයෙන් කල්පනාකාරීව ඉඳලා ජීවිත බේරගන්න කියන පණිවිඩය අපි දෙනවා. අපේ සංසදේ මොනවා හරි සහන කටයුත්තක් සඳහා අවශ්‍ය නම් 077 470 23 17 අමතලා අපේ අවශ්‍ය උපදේශන හා සහන සේවාවන් ලබාගත හැකි බවත් ප්‍රකාශ කරමින් මගේ මේ ප්‍රකාශය මේ වෙලාවේ දැනට සමුගන්නවා. අපි නැවත මෙවැනි පණිවිඩයකින් හමු වන තුරු ඔබ සැමට පෙරවන් සරණයි.